ඔන්න ඉතින් අද ගැන දෙන්නේ ඩ්‍රෑනි අද බං මේකේ කාර් එකේ පැල්ලව අද ෂුවර් එකට යනවා තමයි අද ගහන්න හැබැයි පැට්‍රිස් මූඩ් ඒ කියන්නේ ඉන්නේ නෑ දන්නේ නැද්ද බං ඉතින් දාගෙන දුන්නා ඒක පොත්තේ වැඩක් නෑ මගේ රටාව අනුව බං අඩෝ නෑනේ නෑ වගේ පොඩක් ඉන්න ෂේප් එකේ හරි ගයිස් දැන් හරි ඊයේ ඉතින් වැඩක් නෑ අපි ඔන්න එහෙ ගහමු ගණීම අතල් දැන් හරි අප පට ගහලා ඉල දාමු මේක පළහෙන් දාන්න මේක හරි අද මෙහෙ තියෙන පෙට්‍රල් කෑන් එක ගැසොලින් කෑන් එක විතරයි දෙනවා අර කානුවෙන් කේස් එකේ ඉකට තමයි මම ආසම නැත්තේ මේ කොහෙද යන්නේ ඊළඟ මම ට්‍රික් එක ක්ලෝස් කරනවා නෝගොල්ඩ් බලන්න මෙතන නේ දැන් හරි වගේ ගයිස් මම පල්ලෙහ බේස් එකට ආවා වෙපන් කී ගන්න වෙපන් නේ ගන්නද මේ උණ්ඩයක් ලොට් කරගමු මේකට හරි ගයිස් අපි මෙතනින් දැක්කනේ මොට්ට ඇති yang guys පල්ලෙහ තට්ටු එවතේ අර රතුපා නිල් පාට කී එක ගන්න ළඟට බැටරියයි අඬුවයි මෙච්චරයිනේ සූප්පුව
හරිය අතර එක ඒ දෙක අතර හරි දැන් යන්න ඕන ගාට අර දුන්න ගන්න කොහරක උන්ට මේ කරන් යන ඕනේ දැන් පල්ලෙහා කාමරේට මිටිය ගන්න ඕනේ අපිට ඒක ලොක්කයක් හදන් තියෙයි උන බයහ ලොක් කඩන හැටි ලොක්කයක් කඩන යන්නේ බලා හැකේම කඩන හැටි බලා ඈ අඩෝ වැදුනනේ ෂේට් හරි කවන්නේ ට්‍රික් එකක් කරනවා පොඩි ට්‍රික් එකක් තියෙනවා ගයිස් ඉන්නකො මම බලන්න එක යූස් කරන්න දැන් හරිනේ අමාරුයි හරි ඔක්කොම හදාගත්තා දැන් මේක උණ්ඩ ටික උණ්ඩයක් ලොට් කරගෙන තින්නේ දැන් යන් ඉතින් පල්ලෙහා කානුවට වැඩ කරගන්න තියෙයි ආ ලොක් කරගන්න දරුණානේ ගයිස් ඒක ඇතුළේ ට්‍රික් එකක් යූස් කරන්න ගිහිල්ලා දැන් තුවක්කු අරන් ගිහිල්ලා වැඩ තියන්න ඕනේ තුවක්කුව තරගත්තේ තුවක්කුව මම බලන්න කෙම්ම කරන හැටි බලන්න ඔන්න බලන්න කෙම්ම තියෙන හැටි කොහොමද ඒක මිටියෝනේ මිටියෝ හොයන් ආයේ අපිට තියෙනවා ලීයක් ගලව ගන්න ඒකට අපි උඩට අතකොට අපි ආවේ ලීයක් ගලවන්න ඊට පොඩ්ඩක් ඉවරයි මේ ලැග් වෙනවා ගයිස් ලැග් වෙනවා කැමරාව තියහදී කැමරාව කඩන්න ඕනේ නම් කුට්ටා අමතක වුණානේ ගයිස් අතුලක් කරන් ඉන්න අමතක වුණා පල්ලෙහාට ඊළ කතුර අරන් ආවා guys අනුවත් තියෙනවා දැන් අපිට මෙහෙන් දාගෙන guys අපි මං කාර් එකේ අතුර අරන් එන්නම් guys පල්ලෙහාට අරන් යන්න මේ guys පල්ලෙහාට වෙන්න තියන්නේ මෙතනින් කොමඩු ගෙඩිය ගන්න ඕනේ දැන් යන් අර අතන්ට එළියට guys ඔන්න එළියට ඇවිල්ලා තින්නේ එළියට යන තියෙන එතනින් දැන් කොමඩු ගෙඩිය මෙතනට දාලා කපලා බලමු
සුප්පු වගේ අයිකන් එක තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න ඉතින් කොහොමද මම මේ බඩුව තියෙන තැන හරියටම කියන්නේ කියලා. මම රටාව අනුව තමයි මම මේ 4 වෙනි රටාව අනුව තමයි ගහන්න ගේම් එක. ඊට මම රටාව දන්න නිසා මම බඩුව කොතන තියෙන්නේ කියලා දන්නවා. ඒකින්ද ගිහිල්ලා මම බඩුව තියෙන්නේ කියලා එතනින් බලාගෙන තනියම ගන්නවා. දැන් ගයිස් තවද ඉන්න අපිට බැටරිය දීලා ගන්න විතරයි. පොඩ්ඩක් ඉන්න මේ ලේවර් දුනා ගයිස්. හරි ගයිස් දැන් මම පොඩි ට්‍රික් එකක් යූස් කරනවා. මොකද නේද ගයිස්? පල්ලෙහා කානුවට යන්න. ඒකින්ද ඔයගලන්ට මේ මම මේ කරන ක්ලික් එක බලාගෙන ඔයාලට මේ ක්ලික් එක කරතැයි හරිම ලේසි. අර පොත ඕනේ නෑ. අයියෝ මේ චුට්ට වැරදුනා. හොල්ල ගියාට දැන් අවුලක් නෑනේ. හරි ගයිස් ස්පීඩ් එකත් වැඩි දැන්. අපි දැන් මේ යන් කානුවට ඔය තියෙන කානුව අර මකුලෝ ඉන්න දන්නේ මෙතනින් මාරු වෙමු. හරි දැන් කානුවේ සීන් එක ඉවරයි. දැන් තියෙන කෙලින්ම හදාගෙන පයින්න තමයි. හරි ගයිස් දැන් පෙට්‍රල් ටික දාගමු අපි. හරි ගයිස් පෙට්‍රල් ටික දාන්න හදන්නේ. කාර් එක හදලා අපි යන් මේ බට් එක පිළිවෙලටම තියලා යන්. හරි එතනින් තියලා යන්. මේක ගමු. ඇන ටික හයි කරගමු දැන්. මේ ඇන ටික හයි කරන්න තමයි අමාරු. හරි ගයිස් මේ පිළිවෙලක් ඕනේ අපිට අග්ගාලා පැන්න ගමු. සුප්පු වගේ අයිකන් එක මේකත් අපි මෙතනින් තියලා යමු ඉතින්. හරි සුප්පු කොහෙද ගහන්න තියෙන්නේ? ඔන්නේ නම් යන්න තියන්නේ. ගයිස් ඉබ්බ කැඩුවා. ඔය තියෙන මොකක්ද දී කරන්නේ? ඉබ්බ අතන කඩන තියන්නේ. ඔන්නේ නම් ස්ටාර්ට් කර කාර් එක. අනිත් කී එක කාර් එක වතුර පිටිපස්සට ගත්තා ඉස්සරහට ගත්තා පිටිපස්සට ගත්තා ඉස්සරහට ගත්තා. එහෙනම් දැම්මත් තමයි තිකින් කොල්ලෝ. එහෙනම් කොල්ලෝ අපි ගියා.